අනිත් අයට ඊළඟ දවසේ අහන්න කියලා. ඉතින් අපි අපේ निराහාර කාලය ගොඩක් දේවල් අපි කතා කරා. මුලදී අපි කතා කරා වෙන්වීම ගැන. අපි දේවල් වලින් වෙන් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනය, ඒ වගේම අනිත් දේවල් දැනගන්න ඕනි කියන දෙයට අපි ලෝකයේ දේවල් වලින් වෙන් වෙලා අපි දෙවියන් වහන්සේට කාලය බාර දීලා ඒ තුලින් අපි අපගේ චරිතය ගොඩනගා ගන්න ඕනි කියන ඒ තැනට ඇවිල්ලා කොහොමද නායකයෙක්ගේ චරිතය වෙන්නේ, ඒ වගේම අපේ චරිත පරිවර්තනය වෙන්න කොහොමද කියන එක අපි ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්ත අපේ කාලය කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් අපි හරියට මේ බ්‍රහස්පතින්දා අපි මේ අපේ මේ කැම්ප්ස් වලට ගියා. ඒ කියන්නේ කැම්ප් ට්‍රේනින් කියන්නේ ඒ කියන්නේ වොලන්ටියර්ස්ලා ටික ගියා ට්‍රේනින් එකකට. ඒ කියන්නේ හයික් කරන එක, ඒ වගේම ගිහිල්ලා කැම්ප් සෙටප් කරන විදිහ, කොහොමද ළමයි බලා ගන්න ඕනේ, මොනවද අපි කරන්න ඕනේ කියන දේවල් ඉගෙන ගන්න තමයි අපි ගියේ. ඒකෙන් උත් ඒ දිනවලට අපි ඇවිල්ලා අවශ්‍ය වචන දාලා තියෙනවා. මේ අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියන දේ අපි කියලා දුන්නා. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය තමන්ගේ ශරීරයේ සෞඛ්‍ය තියාගන්න ජිම් යනවා, එක එක දේවල් කරනවා. හැබැයි ඊට එහා දෙයක් අපි ඉගෙන ගත්තේ. ඒ තමයි අපි වෙහෙස මහන්සි වෙන්න ඕන. වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මහන්සි වෙලා වැඩ කරලා තමයි අපිට දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ආදම් ඒව මවලා එයා ශාපයක් දුන්නනේ. හරි, ඕගොල්ලන් මහන්සි වෙලා වැඩ කරන්න කියලා. අන්න ඒක ගැන තමයි අපි ඉගෙන ගත්තේ 10 වෙනි දවසේ. ඊට පස්සේ ඊළඟ දවසේ අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේගේ වචනය තුල ගමන් කරන එක. ඉතින් අපි කතා කරා වහල් මේ අපිට ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ වලාකුළක් අපිව රැකගෙන හිටියේ. ඒකයි මම ඇහුවේ මම අද කළු වෙලා නෑ නේද කියලා. මේ කිසි කළු වීමක් නෑ. එහෙමම තියෙන සාමාන්‍ය වෝක් එකකට ගිහිල්ලා එද්දි ගොඩක් කළු වෙනවා. ඒ කියන්නේ ඉර වැදිලා එහෙම කළු වෙනවා. හැබැයි මේ පාර අපිව වලා ටැඹක් කියන්නේ වලා ටැඹකින් ආරක්ෂා කරලා තිබ්බ හැම යන තැනම අපිට යන්න ඕන දිශාවට ඒ දේවල් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක මේ අවුව කාලේ තිබ්බා. ඉතින් වර්ෂාවෙන් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒ වගේම අපි රාත්‍රියේදී ඒ කැම්ප් සයිට් එක, ඒ කියන්නේ බඹරගල කන්දට ගොඩක් කට්ටිය යන්නේ ඒගොල්ලන් අමනුෂ්‍ය ආත්ම දකින්නවා කියලා. ඉතින් ගොඩාක් වෙලාවට අපි යද්දි හැමෝම කිව්වා මේ බලාගෙන මොන හරි තියනවා නම් හැමෝම ෆෝන් නම්බර්ස් දුන්නා මේ අපිට කතා කරන්න කියලා. ඉතින් අපි ඒ තැනත් අපි බය නැතුව හිටියා. ඉතින් ඉඳලා අපි රාත්‍රිය ගත කරලා අපි ආඥා කරලා අපි ඊළඟ පාර ආවා. ඉතින් ගොඩාක් කට්ටිය බය නැතුව හිටියේ. ඒක තමයි පළවෙනි දේ. ඉතින් බය නැතුව දෙවියන් වහන්සේ තුල ගමන් කරනවා කියන එක තමයි අපේ තියෙන්න ඕනේ. හරිද? ඒක ගොඩක් කට්ටිය බය වුන්නේ නැහැ. ඉතින් බය වුණොත් තමයි සාතන්ට අපිට පහර ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේ ස්ථානයක ඒ වගේ භූමි අපි දන්නවා මේ සමහරක් මිනිස්සු ඒ භූමි කැප කරන අශුද්ධ ආත්ම, ඒ කියන්නේ වැටුණු දේව දූතයන්ට තමයි ඒ ස්ථාන කැප කරන්නේ. ඉතින් අපි walk for Christ එක යද්දී උනත් මේ වගේ තැන්වල දේවාල ගාවින් එහෙම ගියාම ගොඩක් කට්ටිය දේවාල වලට බයයි. හැබැයි අපි දේවාල ගාව තමයි යාඥා කරේ. හරිද? ඒ හේතුව අපි බය නැහැ. අපිට හොල්මන්ගයක් තියෙනවා නම් කියන්නේ එතන උනත් ඇවිල්ලා ඉන්නම්. මේ එහෙම බයක් නැහැ. අඳුරු ආත්මත් එක්ක අපිට අඳුරු ආත්ම වලට කිසි දෙයක් කරන්නත් බෑ. ඒගොල්ලන්ට අපි බයත් නැහැ. හරිද? ඉතින් ඒ ගමන අපි ගියා. ඉතින් ගොඩාක් තරුණියන් බය කියන එක මර්ධනය කරගත්තා. ඉතින් හැමෝම රාත්‍රියේ කැම්ප් ෆයර් එකක් ගහගෙන ඒක වටේ ඉඳගෙන අපි දේවල් කතා කර අපි මේ ඉඳලා ඊට පස්සේ උදේ ආඥා කරලා අපි මේ ගමන ඉවර කරා. ඉතින් මහන්සි
මහන්සි ඒ වගේම කට්ටිය ට්‍රේන් වල හොඳට නිදාගත්තා. ඊට පස්සේ මේ මෙහෙට ඇවිල්ලත් මං නැගිට්ටේ 5ට විතර. එච්චරටම මහන්සි. එහෙමම නිින්ද ගියා. ඒ කියන්නේ අපි දවස් 2-3ක් නිදාගත්තේ නැහැ. හැබැයි නිදාගත්තේ නැති වුණාට අපි ඒ ගමන ශක්තිමත්ව ඉවර කරා. ඉතින් මේක තමයි කරේ. ඉතින් අද දිනේ අපි කතා කරන්න යන්නේ මේ සෑම දෙයකටම අපේ ජීවිතේට යම්කිසි දෙයක් අවශ්‍යයි. දේව වචනේ තමයි අපේ ආරක්ෂාව. හරිද? මං කිව්වේ අර වලාට ඇඹක් ඇවිල්ලා තිබ්බා කියලා ඊශ්‍රායලේ. ඊශ්‍රායලේ කාන්තාරේ ගමන් කරද්දී හැමතිස්සෙම දෙවියන් වහන්සේ වලාට ඇඹක් ඒ කියන්නේ වලාකුළු වලින් ආවරණය කරපු ප්‍රදේශයක තමයි ඒගොල්ලන් කැම්ප් එක ගැහුවේ. දැන් කාන්තාරක යන්නේක හරි අමාරුයි. අවුව තියනවා, ඒ ඔක්කොම තියනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ජනතාව දෙවියන් වහන්සේ කාන්තාර මැද්දේ ගෙනිච්චේ අන්නේ ඒකෙන් සෙවණ දීලා. ඉතින් මේ වලාකුලෙන් සෙවණ දීලා තමයි ඒගොල්ලන්ව ගමන ගෙනිච්චේ. ඉතින් මේ වලා ටැඹ ගැන තමයි අපි සබත් දිනේ කියන්නේ මේ අපි ඒ අන්තිම ඒක ගැන කතා කරා. ඉතින් ඒක යට මොනවාද උනේ? අද කතා කරන්නේ අන්න ඒක. හරිද? අපි කතා කරන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ගොඩක් කට්ටියට ජොයින් වෙන්න අමාරුයි. සමහරක් අයගේ ෆෝන් වල බැටරි නැහැ. ඒ නිසා බය වෙන්න එපා. මේක රෙකෝඩ් කරලා දානවා. ඕගොල්ලන් මේක අහන්න අනිවාර්යෙන්ම. ඉතින් අපේ ගමන දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. හරිද? ආරක්ෂා කරන්නේ කොහොමද? ඉතින් මේ වලාට ඇඹ කියන්නේ මොකද්ද? මෙන්න මේ ගැන අද කතා කරන්න යන්නේ. ඉතින් මේ ඊශ්‍රායලයේ කට්ටිය මේ කාන්තාරේ ගමන් කරද්දී දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වුවේ මෙන්න මේ වලාකුලෙන්. හරිද? අවුව තියෙන තැනක ඒ වලාකුල ඒ ගහන්න ඕන ටෙන්ට් ගහන්න ඕන තැන්වල ඒගොල්ලන්ගේ වලාකුලකින් ආවරණය වුණා. එතන තමයි ඒගොල්ලන් කැම්ප්ස් හැදුවේ. ඉතින් ඒගොල්ලන් ඒක කරලා ඒගොල්ලන් කරපු දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි පූජාවල්. අනිත් එක තමයි යාඥාවන්. හරිද? අනිත් එක තමයි දේව වචනය. ඉතින් ඒගොල්ලන්ට ඉස්සෙල්ලම හම්බුණ දේව වචනය තමයි විවස්ථාව. හරිද? අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? අපි කොහොමද කන්න ඕනේ? අපි කොහොමද අඳින්න ඕනේ? අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? අන්න ඒ විවස්ථාව තමයි දුන්නේ. ඉතින් බයිබලයේ ලෙවි කතා පොතේ තියෙන්නේ අපි ජීවත් වෙන්න ඕනේ විදිහ. අපි පූජකවරු අඳින්න ඕනේ විදිහ. ඒ වගේම කන්න ඕන දේවල්, නොකන්න ඕන දේවල් මොනවාද අපි කරන්න ඕනේ? කොහොමද අපි සේවකයන්ට සලකන්න ඕනේ? ඊට පස්සේ කොහොමද අපි යුද්ධ කරන්න ඕනේ? අන්න ඒක තමයි අර දෙවියන් වහන්සේ ඒ කාලෙදි කියලා දුන්නේ. ඉතින් ඒකෙත් තමයි ලියුනේ ලෙවිටිකස්. ඒ කියන්නේ ලෙවි කතා පොත ලියුණා එතකොට. ඒ වගේම නම්බර්ස් කියන්නේ ගණන් කතා පොත ලියුණා. අන්න ඒ කාලෙදි තමයි දෙවියන් වහන්සේට මේ ඊශ්‍රායල් ජනතාවට මෝසෙස් සහ ඒ නායකයන් තුලින් මේ දේවල් කියලා දුන්නේ. ඉස්සෙල්ලම දෙවියන් වහන්සේ කරපු වැඩේ තමයි මේ කාලෙදී නායකවරු පිරිසක් බිහි කරා. හරිද? දැන් අපි මේ නායකත්ව ට්‍රේනින් එකට එන කට්ටිය ඉතින් ඒ පුහුණුවට තමයි ඇවිල්ලා ඉන්නේ. හරිද? මෝසෙස්ට කිව්වා ඉස්සෙල්ලම ට්‍රයිබ්ස් වලින් එක එක කට්ටිය එකතු කරගෙන ඒගොල්ලන් ගෙනල්ලා ඒගොල්ලන්ට මේ කියලා දෙන්න. ඊට පස්සේ මං වාගේ ආත්මයෙන් කොටසක් අරගෙන මේ කට්ටියට දාන්නම් කියලා කිව්වා. ඉතින් මේ කාලෙදි තමයි ඊශ්‍රායල් කට්ටියගෙන් එක එක කට්ටිය ගෙනල්ලා එකතු කරලා මේ පුහුණුව දෙන්න පටන් ගත්තා. හරිද? ඉතින් එයා කරපු වැඩේ එක එක ට්‍රයිබ් වලින් නායකයෝ කැඳෙව්වා. කැඳවලා මෝසෙස්ට කිව්වා හරි මං වාගේ ආත්මයෙන් වාට මං ආශිර්වාද කරන එකෙන් කොටසක් මේ ජනතාව බලා ගන්න මේ එක එක්කෙනාට මන් දෙනවා. ඉතින් ඒගොල්ලන්ව ගේන්න කියපු දේ තමයි මේ අපි දැන් මේ එප්‍රයිම් සන්ස් වල මේ ලීඩර්ෂිප් ට්‍රේනින් කියලා කට්ටියව කැඳවන්න ක්‍රිස්තියානි පරිසර වලින් විවිධ තැන් වලින් කැඳවලා
මේ ට්‍රේනින් එක දෙන්නේ ලීඩර්ෂිප් ට්‍රේනින් එක දෙන්නේ මෙන්න මේ වැටුණ ජනතාව ගෙනියන්න අන්න ඒකට ආත්මයෙන් කොටසක් වගුරවන්න තමයි මේ දින 40 තියෙන්නේ. ඉතින් ඒක කරනකොට කිව්වා පූජාවක් පවත්වන්න ඕනේ. ඉතින් කී දෙනෙක් එහෙම පූජා කරලා තියනවද? ඊට පස්සේ ඕගලන් දෙවියන් වහන්සේට කරන්න යන්නේ ලොකු සේවයක්. හරිද? ඕගලන්ට කරන සේවයක් නෙමෙයි ලීඩර් කෙනෙක්. ඉතින් මං කිව්වා නායකයෙක් ඇවිල්ලා තමන්ට කරන සේවයක් නෙමෙයි. හරිද? මේක නායකයෝ කියන්නේ මේ තමන්ට සේවය කරගන්නා කට්ටිය නෙමෙයි. නායකයෝ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න අමතක කරලා අනිත් අයට සේවය කරන එක. හරිද? නායකයෝ කියන්නේ ගරුත්වය හොයන කට්ටිය නෙමෙයි. හරිද? අරයා මාව ගණන් ගත්තද? මෙයා මාව ගණන් ගත්තද? අරයා මාව ගණන් ගත්තද? ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ කැඳවන්නේ මොනකටද නායකත්වයේ? දැන් මෝසෙස්ව කවුරුවත් ගණන් ගත්තේ නැහැ. අඩුම ගානේ මේ ඊජිප්තුවෙන් මේ ගෙනාපු කවුරුවත් ගණන් ගත්තේ නැහැ මෝසෙස්ව. හැබැයි දෙවියන් වහන්සේ කියපු දේ කරන්න තමයි මෝසෙස්ව කැඳෙව්වේ. ඒ වගේම නායකයව කවුරුවත් ගණන් ගන්න නැහැ කියලා මතක තියාගන්න. ගණන් ගන්න ඕනි ලීඩර්ෂිප් එකක් කරන්න කියන එක නෙමෙයි දීපු දේ කරන එක තමයි කරන්නේ. ඉතින් නායකත්ව පුහුණුවට තමයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මතක තියාගන්න කලින් කියපු දේවල් කරපු දේවල් ඒවා ආය අහලා ඕගලන්ගේ කැරක්ටර් එක ඕගලන්ගේ චරිතය ගොඩනගා ගන්න. ඕගලන්ගේ චරිතය ගොඩනගා ගත්තොත් තමයි ඕගලන්ට දෙවියන් වහන්සේ තුල සැබෑ නායකයෙක් වෙන්න පුළුවන්. දැන් මේ නායකත්ව පුහුණුවකට ඇවිල්ලා ඕගලන් ඒව දේවල් අහන්න නැතුව ඒක කරන්න නැතුව හිටියොත් ඕගලන් නැති වෙනවා. හරිද? ඒක තමයි කියන්නේ ඕගලන්ගේ පොරොන්දුව නැති කරගන්නවා. ඉතින් ඒ කාලේදී දෙවියන් වහන්සේ කරපු වැඩේ මෙන්න මේ කට්ටියව කැඳෙව්වා. නායකත්වයේ සඳහා. ඊට පස්සේ මෝසෙස්ගෙන් ආත්මයෙන් කොටසක්. හරිද? අනිත් අයගේ කට්ටියට වැගුරුවා. එක එක්කෙනාට එක එක ටැලන්ට්ස් වලින් ඒ ආත්මයෙන් කොටසක් දෙවියන් වහන්සේ ඉස්සල්ලාම ආශිර්වාද කරන්නේ නායකත්වයට. නායකත්වයේ තුලින් අනිත් නායකයෝ ආලේප කරන්න පටන් ගත්තා. හරිද? තනියම ගිහිල්ලා ආලේප වෙන්න බෑ. හරිද? තනියම කැඩිලා වෙන තැන්වලට ගිහිල්ලා මේ දේවල් කරන්න බෑ. දැන් අපි එෆ්‍රායිම් එකේ වැඩ කරනවා නම් ඒකේ තුල වැඩ කරන්න එක්කෙනෙක්ට ආශිර්වාද කරලා අනිත් අයට කඩලා ඒ ආත්මෙන් කොටසක් බාර දෙනවා. ඇයි අර ළමයිව මෙහෙවන්න ළමයිව ඒ ගලවන්න මෝසෙස් වගේ ගිහිල්ලා මේ ඊජිප්තුවට ගිහිල්ලා මේ ළමයිව ගලවලා මේ දෙවියන් වහන්සේගේ මාර්ගවලට හැඩගස්වන්න තමයි මේ නායකයෝ තෝරන්නේ. ඉතින් අපි දන්න ඉස්සරහට කොච්චර නායකයෝ ටිකක් මේකෙන් පුහුණු වේද කියලා. හරිද? දැන් මම වීඩියෝ දානවා, වීඩියෝ කට්ටිය බලනවා, සමහරක් අය ලියනවා. කී දෙනෙක් අන්තිමට ඉතුරු වේද කියන එක අපි දන්නේ. දින 40 කියන්නේ පරීක්ෂා කාලය. හරිද? මේ පරීක්ෂා කාලයේදී තමයි දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්නේ හොඳම කට්ටිය කවුද කියලා. හරිද? ඒ හොඳම කට්ටිය තෝරලා දෙවියන් වහන්සේ කරන වැඩේ මෝසෙස් ගෙන් ආත්මෙන් කොටසක් අරගෙන ආත්මෙන් කියන්නේ මෝසෙස්ගේ බලයෙන් කොටසක් අරගෙන ඒ කට්ටියට ඒක බෙදලා දෙනවා. හේතුව මෝසෙස්ට තනියම දේවල් කරන්න බෑ. එක නායකෙක්ට තනියම දේවල් කරන්න බෑ. හරිද? එතකොට ඒකට එන කට්ටියක් තෝරලා ඒකේ ගමන් කරන කට්ටියක් තෝරලා ඒකෙන් කට්ටියකට දෙවියන් වහන්සේගේ ආලේපය දෙනවා. හරිද? ඒ ආලේපය ගන්න අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එක ඉලක්කයකට ඕගලන්ට ආත්මෙන් කොටසක් අරගෙන දැන් හිතන්නකෝ මේ අපිට යෞවනයන් උදෙසා වැඩ කරන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා දීමනා ටිකක්. ඒ දීමනාවෙන් කොටස් දුන්නෙන් පස්සේ ඕගලන්ට ඒ නායකත්වයෙන් වෙන් වෙලා ඒක පාවිච්චි කරන්නත් බෑ. ඒ කණ්ඩායමට ආශිර්වාද කරපු එක හරි මට දැන් බලය ආවා. හරිද? මට බලය ආවා කියලා ඒක අරගෙන ගිහිල්ලා වෙන කට්ටියට දේවල් කරන්නත් බෑ.
පිටතට ගිහිල්ලා ඒගොල්ලන්ගේ දේවල් පටන් ගන්නත් බෑ. හැබැයි දෙවියන් වහන්සේගේ සැලැස්මට තමයි මෙන්න මේක ආශිර්වාද කරන්නේ. ඕගලන් දැනගන්න දෙවියන් වහන්සේ ඒ දවස්වල ඉඳන් ඕගලන්ව පුහුණු කරලා තියෙනවා. ඕගලන් පොඩ්ඩක් ඕගලන්ගේ අතීතේ ඉගෙන ගන්න. ඕගලන්ගේ අතීතයේ ගමන උනා දෙවියන් වහන්සේ සැලසුම් කරේ මෙන්න මේ නායකත්වය මේ ලංකාවේ තරුණ කණ්ඩායම් මෙහෙවන නායකත්වයේ උදෙසා. හරිද? ඉතින් මේ නායකත්වයට තෝරන කට්ටියට ලේසි පහසු වැඩක් වෙන්නේ මේ ගමන යන්න ඕනේ දුෂ්කර ගමන යන්න ඕනේ හැමෝටම අසනීප වුණත් අමාරු වුණත් මේ ගමන දුෂ්කර වුණත් මේක කරලා ඉවර කරන්න ඕනේ මේක කරලා ඉවර කරන්න ඕනේ මේ මගේ යාළුවෙක් ඇවිල්ලා මේ බලන්න ආයි කියන්න හැමෝ ආයි හලෝ මේ දරුවෝ තමයි අපේ ආයි කියන්න ආයි Hi. Hello. හලෝ Kamu mana? හරි හරි ඒවා Halo, Jesu Pihitai. හලෝ Babi, Jesu Pihitai. ඉතින් මේ කට්ටියත් එනවා මේ බලන්න අපි හලෝ Kok Aki? අක්කි නිදි හරි මේක තමයි අපිට දෙවියන් වහන්සේ දෙන්නේ හරිද ඒ වගේම මේ අපිව ගමන් කරන්නේ මේ විදිහට තමයි දෙවියන් වහන්සේ එක විෂන් එකක් එක දෙයක් ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඊශ්‍රායල් ජාතිය බිහි කරගන්න යේසුස් දෙවියන් වහන්සේ කවුද ආබ්‍රහම්ව කැඳෙව්වා ආබ්‍රහම්ගෙන් ජෙනරේෂන් එකක් හැදුවා ඒ ජෙනරේෂන් එකේ පරම්පරාවෙන් පස්සේ මොනවද කරේ ඒ ජෙනරේෂන් එක පරම්පරාවෙන් නායකයෙක් බිහි කරා මෝසෙස් කියලා ඒ මෝසෙස්ගෙන් තව නායකයෝ බිහි කරා ඒ විදිහට තමයි මෙන්න මේ ගමන ගියේ හරිද ඉතින් මේ ගමන යද්දී අපි දෙවියන් වහන්සේගේ සැලසුමක් කරනකොට දෙවියන් වහන්සේගේ ආත්මයෙන් කොටසක් සුද්ධාත්මයෙන් කොටසක් ඕගලන්ගේ වැඩ කරන්න ඕනේ. ඒක වැඩ කරන්නේ අන්නේ දීපු නායකයට දීපු ආලේපයෙන් කොටසක් ඕගලන්ටත් දෙවියන් වහන්සේ බෙදලා දෙනවා. ඒක බෙදලා දෙන්නේ අනිත් නායකයට විරුද්ධව වැඩ කරන්නත් නෙමෙයි. හරිද? දැන් මෝසෙස් හදපු නායකයන්ගෙන් එයාගේ පවුලේ කට්ටියත් හිටියා. හරිද? මේ පවුලේ කට්ටිය ඉඳිද්දි මේ ඒ ආරොන්ලා ඒගොල්ලන්ුත් හිටියා. හරිද? ඉතින් ඒ කට්ටියව හිටියා කියලා මේ එයාගේ මෝසෙස්ගේ අක්කට නායකත්වයේ ලොකුම තැන බාර දුන්නේ මෝසෙස් තමයි ඒක මෙහෙව්වේ මල්ලි තමයි ගෙනිච්චේ. අක්කා හිටියා කියලා අක්කා නෙමේ ලොක්කා වුනේ. අක්කා දෙවියන් වහන්සේට විරුද්ධව මෝසෙස්ගේ අක්කා මේ මෝසෙස්ට විරුද්ධව කුමන්ත්‍රණය කරා අන්තිමට එයා කුෂ්ඨ හැදිලා පිටත කඳුරෙන් පිටත හිටියා. ඉතින් දෙවියන් වහන්සේ එක නායකත්වයක් හදනවා. ඒ නායකත්වය තුල තව නායකයෝ හදනවා. ඒ නායකයන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දෙනවා. මේ විදිහට තමයි අපේ ක්‍රිස්තියානි සභාව අද වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඉතින් ගොඩාක් කට්ටිය ඉගෙන ගන්න ඕනේ ඒ ආත්මයෙන් කොටසක් ලැබුණෙන් පස්සේ ඒ ආත්මය යටතේ වැඩ කරන්න වැඩ කරලා ඒ දෙවියන් වහන්සේගේ සැලසුම දියක් කරන්න හරිද ඒකෙන් කැඩිලා වෙන දෙයක් කරන්න අමාරුයි කරන්න බෑ හේතුව ඒ ආත්මේ ක්‍රියා කරන්න ඒ හේතුව ඒක බද්ධ වෙලා තියෙන මෝසෙස් එක්ක හරිද ඒ මෝසෙස්කින් කොටසක් නේ ඕගලන්ට දෙන්නේ. එතකොට ඒ වගේම තමයි අපි මේ ඉගෙන ගන්න දේවල් මේ ගමන් කරන මාර්ග දැන් මට මං මේ කරන්න යෞවනයන් උදෙසා දෙවියන් වහන්සේ කිව්වා හරි මේක කරන්න ඔයා පටන් ගන්න. මං අවුරුදු ගාණක් බයික් එකේ තනියම එක එක තැන්වලට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනය
ඉගෙන ගත්තා. ඔය සිංහලිස් ක්‍රිස්ටියන්ස් කියන channel එකේ මම දාලා තියෙන අන්නේ ගමන. ඉතින් අවුරුදු ගාණක් තනියම මං වනාන්තරවල එක තැන්වල දෙවියන් වහන්සේගේ වචනේ අහමින් යන ගමන් තමයි දෙවියන් වහන්සේ කිව්වේ දැන් ඔයා ඇවිල්ලා ජොෂුවගේ පරපුර මේ ලංකාවට ගේන්න ඕනේ. මේ ළමයි වැටිලා ඉන්නේ. මේ අනාගතයේ ගොඩනැගුවේ නැත්තම් ඕගලන්ගේ ලංකාවට මට ආශිර්වාද කරන්න විදිහක් නැහැ කියන ඒ දේ කියපු නිසා හරි මේ පොරොන්දුව ඔබට මං කැප කරනවා කියලා මගේ ජීවිතේ කැප කරලා මම මෙන්න මේ දෙයට මේ දේ කරන්න පටන් ගත්තේ එතනින්. ඉතින් මට ඒ වෙලාවේදී තමයි දෙවියන් වහන්සේ මේ පිළිබඳව ආලේපයක් දුන්නේ. ඉතින් මාත් ලොකු ගමනක හිටියා. මා දුෂ්කර ගමනක හිටියා. තනියම දැන් මට එච්චර අමාරුවක් නෑ. මම එළිය නිදාගන්න එක කඳුරු නැතුව ගිනි මැල මෙයට ඒව මට අවුලක් නෑ. හේතුව මට ඒ ට්‍රේනින් එක කලින්ම දීලා. දැන් මං ඒක ඕගලන් එක්ක බෙදා ගන්නවා. හරි අපි දැන් මේ ළමයි ටික ගේමු. ළමයි ටික මේ සමාජ මාධ්‍ය වලින් වෙන් කරලා ඒගොල්ලන් දෙවියන් වහන්සේගේ පොරොන්දුව ජය ගන්න පිරිසක් කරමු කියන ඒ දේට ඕගලන් උත් හවුල් වෙන්න කියලා මං කියනවා. ඉතින් ඒකට හවුල් වෙන හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ඒ මෝසෙස්ගේ ආත්මයෙන් කොටසක් දෙනවා කියන එක බයිබලයේ ලියවිලා තියෙනවා. ඉතින් මේ කාන්තාර ගමනේදී අපි ඇවිල්ලා ඒක ලබා ගන්න නම් අපි ඒක දෙවියන් වහන්සේ තුල ඒක ලැබෙන්න නම් මේ දින 40 පුරා ඕගලන් කරන කැපවීම දෙවියන් වහන්සේ බලනවා. අනිත් එක ඕගලන්ගේ යාඥාව තියෙන්න ඕනේ මේ තරුණ අනාගතයේ වෙනුවෙන්. මේ තරුණයන් ගොඩ ආවොත් විතරයි ලංකාව ගොඩ එන්නේ. අපිට මේ කවුරුවත් පාර්ලිමේන්තුවට නායකයෙක් කියවලා මේක ගොඩ දාන්න බෑ. දැන් පේනවනේ දැන් එක ධර්මිෂ්ඨ නායකයෙක් කියලා ගෙනල්ලා එක නායකයෙක් එයා වැඩිපුර කියලා තියන්නේ බොරු. බොරු කියපු නායකයෙක් දැන් පත් කරලා දැන් ඉතින් ඒක රට ගොඩ දාන්න හදනවා. තාම රට ගොඩ ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මිනිස්සු තාම පීඩිත තත්ත්වේ තමයි ඉන්නේ. හරිද? මෙහෙම රටක් ගොඩ නගන්න බෑ. අප තුල චරිතය ගොඩ නැගෙන්න ඕනේ. ඉස්සෙල්ලම මේ නායකයන් තුල චරිතය ගොඩ නැගෙන්න ඕනේ. ඒක ගොඩ නැගිලා පරීක්ෂා ජය අරගෙන යන කෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මෙන්න මේ දේ. හරිද? මේ දේ ලැබුණෙන් පස්සේ ඕගලන් ඕන තැනක ඉඳලා ඕගලන්ට පුළුවන් මේ යෞවනයන් ගොඩ නගන්න. එප්‍රායිම් වල ඉන්න ඕනේ. ඒ අම්බ්‍රෙල්ලා එකේ ඉන්න ඕනේ. හැබැයි දිව්‍යන් වහන්සේ ඕගලන්ට ඒ කොටස දෙන්නේ අර හැම පැත්තටම ගිහිල්ලා මෙන්න මේ තරුණයන් එකතු කරගෙන තැන දැන් මට තනියම 30ක් ඕනනම් ට්‍රේන් කරන්න පුළුවන්. තනියෙන් මං වැඩ කරනවා. හැබැයි නායකයෝ ගොඩක් හිටියොත් 30 බලන්න එක දවසට ට්‍රේන් කරන්න පුළුවන් කට්ටිය. හරිද? අපිට ලංකාවටම මේ ආශිර්වාදය ගේන්න පුළුවන්. හරිද? මතක තියාගන්න එක. එක නායකයෙක්ගෙන් මේ පොළොව ගලවන්න බෑ. හරිද? ඒක තමයි දෙවියන් වහන්සේ මෝසෙස්ට කියලා දුන්නේ. හරි. දැන් ඔයා ගිහලා ට්‍රයිබ්ස් වලින් එක කට්ටිය ගේන්න. මං ඔබගෙන් කොටසක් ඒගොල්ලන්ට ආලේප කරන්නම් කියලා කියනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ මෙන්න මේ ආලේපය ලබා ගන්න. ඊළඟ ගමන යන්න. මේ ආලේපය තුලින් ඊළඟ දේවල් කරන්න. ඉතින් මේක දුෂ්කරයි. සාතනුත් ඇවිල්ලා පරීක්ෂා කරනවා. අපි මේ දුෂ්කර ගමනක් යන්නේ. අපි ඔක්කොම සහෝදර සහෝදරියන් ලෙස එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. මේ ගමනට අපි කැප වෙලා ඉන්නේ මේ තරුණයන් ගොඩ දාන්න. මේ තරුණයන්ට නව ජීවනයක් දෙන්න. කවුද මේකට එකතු වෙන්නේ? කවුද මේකට හවුල් වෙන්නේ? අපේ කැම්ප් එකේ අපිට උයලා දුන්නේ අවුරුදු 16ක කෙල්ලෙක්. හරිද? ඔමායා කියලා. හරිද? එයා තමයි අපිට කෑම හදලා දුන්නේ. ඉතින් ඒ වගේ පොඩි කට්ටිය දෙවියන් වහන්සේ තෝරලා දෙනවනම් හරිද? මේ දේවල් කරන්න. මේ වගේ පොඩි කට්ටියට ඒ වගේ ආසාවක් එනවා නම් අපෙත් එක්ක ගමන් කරන්න. හිතන්න මේ දෙවියන් වහන්සේ කොච්චර ආශිර්වාද මේ
තරුණයන් ගොඩනගන්න කොච්චර දෙයක් කරයිද කියලා. ඉතින් ඒ වගේම ඔක්කොම තරුණයන් ඉතාමත් වයස අඩුයි. දැන් මගේ වයස වැඩි වුණාට මේ ඔක්කොම පල්ලෙහා ඔක්කොම කට්ටිය අවුරුදු 20යි 18යි 19යි 24යි 27යි මේ අඩු වයසේ කට්ටිය තමයි දෙවියන් වහන්සේ ආලේප කරන්නේ. මොනාටද? එයාගේම සහෝදර සහෝදරියන් දෙවියන් වහන්සේ වෙතට කැප කරන්නේ. ඉතින් එහෙම කරනවා නම් අපි දෙවියන් වහන්සේගේ වචනය තුල ගමන් කරන්න ඕනේ. අපේ ජීවිත හදාගත්තේ නැත්නම් අනිත් අයගේ ජීවිත හදන්න බෑ. අපි මේ කරන සේවයෙන් ආශිර්වාදය ලබන්නේ ඔබ විතරක් නෙමේ මේ මුළු ලංකාවම ආශිර්වාද ලබන්න යනවා. අන්තිම එපිසෝඩ් එක බලන්න සිංහලිස් ක්‍රිස්ටියන් එකේ අන්න ඒකේ තමයි අන්තිමට දෙවියන් වහන්සේ අනාවරණය කරපු සෑම දෙයක්ම තියෙන්නේ. ඒක මං හැමතිස්සෙම රිපීට් කර මං කතා කරපු දේ බලනවා. ඇයි දන්නවද මට අමතක වෙයි කියලා තමයි මං ඒවා රෙකෝඩ් කරලා දාලා තියෙන්නේ. පොරොන්දුව කියන එක. ඒකේ ගීතිකාවක් ගායනා කරනවා. ඒක ගායනා කරන්නේ මගේ මල්ලිගේ වයිෆ්. ඒක ලියවිලා තියෙන 1948කට ඉස්සෙල්ලා ඉංග්‍රීසි ජාතිකයේ ට්‍රිනිටි කොලෙජ් එකේ ප්‍රින්සිපල් එයා ලංකාවට ලියපු සින්දුවක්. ඒක අහන වාරයක් ගානේ අපිට මහන්සි වෙලා වැඩ කරන්න මේ රට ගොඩනගන්න ඒක අමතක වුණ නිසා අපේ නිදහසට ප්‍රථම මේ ඉංග්‍රීසින් අපිට මේ දේශය බාර දීලා මේක අමතක වුණ නිසා මේ දේශය දැන් ශාපයකට යටත් වෙලා මේ දේශය කඩාගෙන වැටිලා ඒක ඒ ආශිර්වාදය අමතක කරපු නිසා ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් වුණත් ඒගොල්ලන් ඒක යුද්ධකින් තොරව ඕගලන්ට බාර දුන්නා. හරි. අපි ගොඩනගපු ලංකාව දැන් ඕගලන් ගොඩනගන්න. ලස්සන කරන්න. ලස්සන පරපුරක් බිහි කරන්න. ඒ සුභාරංචියත් එක්ක අපිට දුන්නා. මේ බයිබලෙත් එක්ක මේ බයිබල් ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරලා මේවා දීලා සිංහලෙන් දීලා අපේ අතට මේ රට බාර දුන්නා. හැබැයි අද වෙද්දී අපේ කවුරුවත් මේක ක්‍රියා කරන්නේ නැහැ. මේක අහද්දි මට ගොඩක් ඒ වෙලාවේ ඇඬුණා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඇඬුවා. අපි මේ මොනවද කරේ කියලා. එනවා දෙවියන් වහන්සේ කිව්වා දැන්වත් ගිහිල්ලා මගේ ඒ කොටස බිහි කරන්න. මේ නායකයෝ කොටස ජොෂුවලා ටික බිහි කරන්න. ඕගලන් තමයි ජොෂුවලා වෙන්නේ. ඕගලන් තමයි පොරොන්දුවට ගෙනියන්නේ. ඉතින් ඕගලන් මේ මෝසෙස් නැති වෙයි කාන්තාරෙදි. හැබැයි එයාගෙන් කොටසක් අරගෙන පොරොන්දුවට ගියේ නැත්තම් මේ ලංකාව විනාශ වෙනවා. මේ ලංකාව විනාශ වෙනවා. ඒක නිසා ඒකේ කොටසක් අරගෙන යන්න. ඒකේ කොටසක් අරගෙන ගිහිල්ලා මේ පොරොන්දුව අයිති කරගන්න. තරුණයන් අවුරුදු 15යි 13යි 16යි මේ කට්ටිය ඔක්කොම ඉන්නේ. මේ කට්ටියව දැක්කම හැමදාම මං ඒගොල්ලන් එක්ක ඉඳිද්දි මගේ දුවෙක් මගේ පුතෙක් වගේ ඒගොල්ලන් එක්ක මේ ගමන යද්දි මට හැමතිස්සෙම ඉස්සරහෙන් දකින්න සමහරක් වෙන මට මේ ලංකාවට ලැබෙන ආශිර්වාද දකින්න නැති වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු ගානකින් මේගොල්ලන් මේ පොරොන්දු අයිති කරගෙන මේකට ආශිර්වාදයක් ගෙයි කියන ඒ ජෙනරේෂන් එක දිහා බලද්දි මට හැමතිස්සෙම හිතෙන්නේ මං කරපු කැපකිරීම මදි කියලා. හරිද? ඒ වගේම ඕගලන් මේ කැපකිරීමට එන්න. ඕගලන්ට මේක විහිළුවක් වගේ පේන්න පුළුවන්. මුලදී මේ මොකද්ද කරන්නේ? මේ මොනවාද මේ කැම්ප්ස් වලට ගෙනියන්නේ? මේ මොනවාද මේ කරන්නේ? කියලා ඕගලන්ට මේක නිකන් අමුතු දෙයක් වෙන්න පුළුවන්. ඒක අමතක කරන්න. මේ අමුතු දේවල් අමතක කරලා ඕගලන්ගේ සම්පූර්ණ කාලය මේකට දෙන්න. දීලා ඕගලන් මේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් කොටසක් අරගෙන ගිහිල්ලා මේ ලංකාවට ආශිර්වාදයක් දෙන්න. අපි ඉපදුන රට විනාශ නොවි දෙවියන් වහන්සේ හදන මේ නෝවාගේ නැව හදන්න එකතු වෙන්න. දෙවියන් වහන්සේ ලංකාව ඒ අනාගත කාලයේදී නෝවාගේ නැව කරනවා. අනාගතයේදී යුද්ධෙද්දී ලෝකේ යුදගිනි ඇවිලෙද්දී මේ ලංකාව නෝවාගේ නැව කරනවා. අන්න ඒක හදන්න
නායකයෝ ටික දෙවියන් වහන්සේ දැන් කැඳවනවා. ඉතින් එකතු වෙන්න ඕගලන් තව කට්ටියට මේක කියන්න මේකෙන් කොටසක් ඕගලන් පංගුකාරයෝ වෙන්න. පංගුකාරයෝ වෙලා මේ ලංකාවට ජීවනය දෙන්න. දැන් මේක මැරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඕගලන් හිතන්න එපා තව මෙයා ගෙනාවා කියලා මේ ලංකාව ගොඩනගයි කියලා. අලුත් නායකයෝ ගෙනාවා කියලා මේ ලංකාව ගොඩනගෙන්නේ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ තියෙන ඒ ආලේපිත නායකයන් ලංකාවෙන් නැගිට්ටොත් විතරයි මේ ලංකාවට ආශිර්වාද එන්නේ. ඉතින් හැමෝම ඒ දේ කරන්න. ඉතින් මං ඇවිල්ලා මේ ඕගලන්ට ඒ ගීතිකාව මන් දානවා. ඒක හොඳට අහගන්න ඒ ලිරික්ස් එක්ක. මම මේක මේවා කරලා වියලී තිබෙන මිනිසුන්ට නැවත පණ දෙන්න ඕනේ. ඒ පණ දීලා ඒ ස්ථාන නැවත මේ ලස්සන කරන්න ඕනේ. හරිද? ඉතින් මේක තමයි අවසාන එපිසෝඩ් එක. ඒ වගේම ආයේ එපිසෝඩ් දෙන්න මේක උගන් යාළුවොත් එක්ක බෙදා ගන්න. මේක දිගටම බලන්න. එකින් එක බලන්න. මේ අවසානයේ බැලුවා කියලා ඔයගලන්ට තේරෙන්නේ. ඉතින් සීසන් 1 එකේ ඉඳන් යන්න සීසන් 3යි තියෙන්නේ. හැම දවස් 7කට සැරයක් එකක් බලන්න. බලලා ඕගලන් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක ඕගලන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. සියලු දෙනාටම ආශිර්වාදයක් එක්ක මේක ඉවර කරනවා. ජේසු පිහිටයි. Gam
1876 ට්‍රිනිටි කොලේජ් එක මේ හිටපු ප්‍රින්සිපලයා බ්‍රිටිෂ් පුරවැසියෙක්. එයා තමයි ලියලා තියෙන්නේ. ඒකේ තේමාව ඇවිල්ලා ලංකාවේ අපි මහන්සි වෙලා වැඩ කරලා අපි මේ ලංකාවට ආශිර්වාද කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැතෙක් මේක බලා ගන්න, මේක ගොඩනගා ගන්න, අපිට සාමයෙන් ඉන්න කියලා තියෙනවා, සමාදානයෙන් ඉන්න කියනවා, මේ දේශය රැකගෙන ඉන්න කියනවා. මේ ඔක්කොම කියලා දෙන්නේ මෙන්න මේ බ්‍රිතාන්‍යයෙන් ඉඳන් ආපු පූජකවරයෙක් අපේ ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන් එක බාර දීලා රට බාර දීලා අපෙන් යනවා. ඒ කාලේ හැම තැනටම රේල් පාරවල් හැදුවා, පාරවල් හැදුවා, ඉස්කෝල හැදුවා. පළවෙනිටම ඉගෙන ගන්න ඕනේ බෞද්ධ පිරිවෙන් තිබ්බේ නැහැ. පිරිවෙන් අධ්‍යාපනය තිබ්බේ නැහැ. ඉතින් ඉස්සෙල්ලම බෞද්ධ කට්ටියට සන්ඩේ ස්කූල් කියන කන්සෙප්ට් එක ගෙනල්ලා දුන්නේ බෞද්ධ ධර්මයේ විනාශ නොවී තියෙන ඒ දේ කියලා දුන්නේ බ්‍රිතාන්‍යයෙන් විතරයි. බ්‍රිතාන්‍ය පූජකේ පිරිවෙන් අධ්‍යාපනය ඇති කරා. ඉතින් මේ ඔක්කොම කරලා ඒගොල්ලන් මේ දේශයේ බාර දීලා ගියයින් පස්සේ අද වෙද්දී අපි දකිනා දේශයේ පිරිහීමකට ලක් වෙලා, දේශය ඔරගුහාවක් වෙලා, දේශය සතුරට යටත් වෙලා, දේශය මේ ණයවලට මේව වෙලා මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. අපේ රට ආය වෙන තැනකට අල්ලගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් අපි අපේ ජීවිත කැප කරලා යුද්ධ කරන එක නෙමෙයි. හැබැයි දෙවියන් වහන්සේ තුල අපි ගොඩ නැගිලා නායකයෝ ජොෂුවා වගේ නායකයෝ වුණොත් විතරයි අපිට මේ සියලු යුද්ධ වලින් ජය අරගෙන මේ ලංකාවට, මේ දේශයට ආශිර්වාද කරන්න පුළුවන්. මේ එක පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙක්ටවත් දැන් බෑ. හේතුව දෙවියන් වහන්සේගේ ආත්මයේ තියෙන නායකයෙක් ඔතන නැහැ. දෙවියන් වහන්සේ ආලේප කරපු නායකයෙක් මේ රට බේරගන්න නැහැ. ඒගොල්ලන් ඔක්කොම ආගම් අදහන් නැති මේ වගේ කට්ටිය තමයි මේ රට පාලනය කරන්නේ. ඒගොල්ලන් රට විනාශ කරොත් ඇරෙන්න දෙවියන් වහන්සේ තුල තිබෙන දාවිත් වගේ හදවතක් තියෙන, දෙවියන් වහන්සේගේ ආත්මයෙන් කොටසක් තියෙන රජ කෙනෙක් එතනපත් වෙන්න. ඉතින් අපි මේ ගැන අපි ඉදිරියේදී ඉගෙන ගමු. දාවිත්ගේ ගැන, ඒ වගේම මේ දේවල් ගැන. මේ දේශයේ ගොඩ නැගෙන්න නම් මේ වගේ රජවරු අපේ ලංකාවට එන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් කොටසක් දෙන්නේ. දැන් ජොෂුවා ඇවිල්ලා පූජකයෙක් නෙමෙයි. ජොෂුවා ඇවිල්ලා සොල්දාදුවෙක්, සටන් නායකයෙක්. ඉතින් දෙවියන් වහන්සේ ඊළඟ ලීඩර්ෂිප් එකට දෙන ආත්මයෙන් කොටස ඇවිල්ලා පූජකවරුන්ට නෙමෙයි. පූජකවරුන් වෙනම යනවා. හැබැයි ඒ රට ගොඩනගන්න නම් ඒ රටේ එක එක තැන්වල පරිපාලනය කරන එක එක ස්ථානවල දෙවියන් වහන්සේගේ ආත්මයත් සමග නායකයෝ පිරිසක් බිහි වෙන්න ඕන. අන්න ඒක තමයි දෙවියන් වහන්සේ අන්තිමට කිව්වේ පොරොන්දුව කියන එක. ගොඩාක් කට්ටිය ඉවැන්ජලයිසින් කරනවා. ගොඩාක් කට්ටිය හිතනවා පාස්ටර්ස්ලාට ගොඩ දාන්න පුළුවන් කියලා. පූජකරුන්ට පුළුවන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව, දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන දෙන එක විතරයි. හැබැයි රටට ආශිර්වාද දෙන්නේ අන්න ඒ ආලේපිත නායකයෝ ටිකක් බිහි වුණොත් විතරයි. ඉතින් ඒ ආලේපයෙන් කොටසක් අරගෙන මේ රට ගොඩනගන්න. ඉතින් ඒකට දෙන්න පුළුවන් අන්තිම තෑග්ග, මම මේ ඉපදුන රටට දෙන්න පුළුවන් අන්තිම තෑග්ග තමයි මේ කොටස ඕගලන් එක බෙදා ගන්න එක. මේක දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා. මේ රට දෙවියන් වහන්සේ තුල මේ ආත්මයෙන් කොටසක් තියෙන නායකයෝ පිරිසක් බිහි වුණයින් පස්සේ මේ රට ගොඩ ගන්නවා කියලා. ඉතින් මේක සටන් කරලා ගොඩ ගන්න ඕන දෙයක්. ඒක නිසා මේ සටනක් තියෙන අපිට ඉස්සර ආණ්ඩුවාත්ම විවිධ රටවල් වලින් එන බලපෑම් මේ ඔක්කොම එක සටන් කරලා මේ රට ඇවිල්ලා නොවගේ නැවක් කරන්න පුළුවන්නේ අන්නේ ඒ නායකයන්ට විතරයි.
ඉතින් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා මම යාඥා කරන්න තව කට්ටියට කියන්න තව නායකයෝ බිහි කරන්න මේවා රෙකෝඩ් කරලා මම දාන්නේ හේතුවක් උඩ සමහරක් විට අපි නැති වුණත් මේ නායකයෝ බිහි වෙන්න ඕනේ මේ නායකයෝ බිහි වෙලා මේ ලංකාව ගොඩට දාන්න ඕනේ හලෙලූයා රෙබෙලෙ මෙනෙ මෙනෙ කෙලේ බර බලත ලමන කලබ රෙතෙලෙ මෙනෙ කෙලේ බර බලත ලමන කලබ සියලු මන්දකාර බලවේග ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බඳිනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කිව්වා ස්වාමිනේ දා මෝසෙස්ට ගොස් ගිහිල්ලා කට්ටියව කැඳවන්න එක එක කඳුවරින් එක එක නායකවරු කැඳවන්න මම නුඹට දුන් බලයෙන් කොටසක් ඔවුන්ට බල දෙනවා කියලා ස්වාමින් වහන්සේ දැන් ඔබ ඉදිරියේ ඉන්නේ ස්වාමිනේ මෙන්න මේ කොටස ස්වාමිනේ මේ කොටසට ස්වාමින් ඔබ වහන්සේගේ ආත්මයෙන් කොටසක් දෙන්න ස්වාමිනේ මේ දින 40 මේ පරීක්ෂණය සමත් වෙන්න උන්ට උපකාර කරන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දන්නවා ස්වාමිනේ අපි පෞකාරයෝ අපි ස්වාමිනේ අප පාපයෙන් පිරීලා ස්වාමිනේ මේ පාපයෙන් ගැලවිලා ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනේ හරි චරිතවලට හුවමාරු වෙලා ධර්මිෂ්ඨ නායකයන් පිරිසක් බිහි වෙන්න ස්වාමිනේ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. පාර්ලිමේන්තුවල, පොලිසියවල, හමුදාවේ, ඒ වගේම විවිධ අංශවල ස්වාමිනේ මේ නායකව පිරිස ඇවිත් ස්වාමිනේ මේ එදා දානියෙල්ලා වගේ ස්වාමිනේ මේ රට ගොඩ ගන්න ස්වාමිනේ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමිනේ රෙකෙතෙලෙ මෙනෙ මෙනෙ කෙලේ බරබලතල මනකල එදා ස්වාමිනේ බ්‍රිතාන්‍ය රාජ්‍ය අපිට ආශිර්වාද කරපු දේ අමතක වුණා ස්වාමිනේ ඔබ වහන්සේ ඇයි මේ රාජ්‍යයක් ගෙනල්ලා මේ වචනේ අපිට දීලා ගියේ කියලා අපි අමතක කරා ස්වාමිනේ මේ ඔක්කොම ඉස්කෝල මේ සෑම දෙයක්ම හදලා ස්වාමිනේ ඔබ වහන්සේ අපට මේ දේ කියලා ගියේ මොකද්ද කියන දේ අපිට අමතක වුණා ස්වාමිනේ. දැන් ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ අපි හඳ වැටෙනවා ස්වාමිනේ. අපි අමතක කරා ස්වාමිනේ ඔබ වහන්සේ ඇයි මේ සියලු දේ ගෙනාවේ කියලා ස්වාමිනේ. ඔබ වහන්සේ එනතෙක් ස්වාමිනේ මේ රට බලා ගන්නත් ඔබ වහන්සේ එනතෙක් ස්වාමිනේ ශක්තිමත් නම් මේක වැඩ කරලා ස්වාමිනේ මේ රට ගොඩ ගන්නත් ස්වාමිනේ ඔබ වහන්සේ අපට උපකාර කරන්න ස්වාමිනේ. අපි කතා කරන ස්වාමිනේ සියලුම ජනතාවට සියලුම යෞවනයන්ට ස්වාමිනේ දැන් ඔවුන්ගේ වාරය මේ පොඩි කට්ටිය ස්වාමිනේ වහල් වුණා ඇති ස්වාමිනේ ඔබ වහන්සේගේ බලයේ අභිෂේකය පෙන්නලා ස්වාමිනේ මොවුන්ට ස්වාමිනේ ආලේපදී ස්වාමිනේ මේ රට ස්වාමිනේ ඔබ වහන්සේගේ දෑතට දිගු කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ නැත්තම් ස්වාමිනේ මේ රට ගොඩ නැගෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ඉතින් ඉවරයි කට්ටියට එන්න බැරි